දිග්වා සුලිකුණාටුවේ බලපෑමෙන් මේ වෙනකොට ශ්‍රී ලාංකිකයින් 100 ගණනකට ජීවිතය අහිමි වෙලා තියෙනවා. මේ වෙනකොට දිග්වා සුලිකුණාටුවේ බලපෑම පහව ගිහින් තිබුණා. ඊළඟට මීටත් වඩා වැඩි මරණ ප්‍රමාණයකට හේතු වෙන වසංගත රෝග හිස ඔසවන්න පටන් ගන්නවා. ඉතින් මේ වසංගත වලින් ආරක්ෂා වෙන්න ඒ පිළිබඳ දැනුවත් වීම සෑහෙන වැදගත් වෙනවා. ගම්වතුර තත්ත්වයක් ඇති වෙලා අවසන් වෙනකොට මේ වසංගත රෝග අතරින් ගොඩක්ම හිස ඔසවන රෝගයක් තමයි මීමුණ කියලා කියන්නේ. මේක මාරාන්තික රෝගයක්. මේ නිසා කාටත් තේරෙන විදිහට බොහොම සරලව මීමුණ සම්බන්ධයෙන් අද මම කතා කරනවා. මීමුණ එහෙම නැතිනම් ලෙප්ටෝස්පයිරෝසිස් හැදෙන්නේ ලෙප්ටෝස්පයිරා කියන බැක්ටීරියා වලින්. මේ බැක්ටීරියාව ගොඩක් වෙලාවට ජීවත් වෙනවා මීයන්ගේ මුත්‍රාවල. ඒ නිසාමයි මේකට මීමුණ කියලා කියන්නේ. මීයන්ගේ මුත්‍රාවල විතරක් නෙවෙයි හරකුන්ගේ, ඌරන්ගේ, එළුවන්ගේ වගේ සත්තුන්ගේ මුත්‍රාවලත් මේ බැක්ටීරියාව අඩංගු වෙන්න පුළුවන්. මේ සත්තුන්ගේ මුත්‍රා මගින් මේ බැක්ටීරියාව පරිසරයට එකතු වුණාම ඒ මුත්‍රා අඩංගු ජලය අපේ ශරීරයට ඇතුල් වුණොත් අපිට මීමුණ ඇති වෙනවා. කොහොමද ශරීරයට ඇතුල් වෙන්නේ? මේ මීමුණ හදන බැක්ටීරියාව අපේ ශරීරයට ආකාර දෙකකින් ඇතුල් වෙන්න පුළුවන්. එකක් තමයි අපේ ශරීරයේ සමේ කොහේ හරි තැනක තුවාලයක් තිබිලා මේ බැක්ටීරියාව අඩංගු ජලය ඒ තුවාලයේ ස්පර්ශ වුණොත් ඒ තුවාලය නැත්නම් කැපුම් හරහා ශරීරයට ඇතුල් වෙන්න පුළුවන්. දෙවෙනි ක්‍රමය තමයි අපේ වියලි සම නෙමෙයි තෙතමනීය සහිත කොටස්. ඒ කියන්නේ ශ්ලේෂ්මලය හරහා අපේ තොල් ඊළඟට ඇස් නාසය මේවා හරහා මේ බැක්ටීරියාව ශරීරගත වෙන්න පුළුවන්. ගම් වතුරේ පීනනකොට ඒ ගම් වතුර පෙවිලා එහෙම නැත්නම් ඇස් වලට ගිහින් නහයට ගිහින් මේ බැක්ටීරියාවේ ගම් වතුරේ හිටියොත් අන්නේ හරහා අපේ ශරීරයට මේ බැක්ටීරියාව ඇතුල් වෙනවා. මීයෝ නිතරම ගැවසෙන වගා භූමි, වෙලවල්, ඊට අමතරව පතල් මේ වගේ ස්ථානවල මේ මීයන්ගේ මුත්‍රා හරහා මේ බැක්ටීරියා පසෙහි අඩංගු වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ගම් වතුර තත්ත්වයක් ආවම මේ බැක්ටීරියා ඒ ගම් වතුරේ දී වෙලා මුළු පළාතම පුරා ව්‍යාප්ත වෙනවා. ඊට පස්සේ ගම් වතුරට නිරාවරණය වෙන අයගේ අර සමේ තියෙන තුවාල හෝ නැත්නම් ශ්ලේෂ්මල පටල හරහා ශරීරගත වෙනවා. මේ විදිහට මීමුණ හදන බැක්ටීරියාව ශරීරගත වෙලා දවස් 5ක් දවස් 20ක් අතර කාලයකදී රෝග ලක්ෂණ මතුවෙනවා. මේවයි ප්‍රධානම රෝග ලක්ෂණ තමයි තද උණ. ඊට අමතරව ඇස් කහ පැහැති හෝ රතු පැහැති වීම. ඊළඟට මාංශ පේශී සහ ඇඟපතේ තදබල වේදනාවක් දැනෙනවා. මේ රෝග ලක්ෂණ මතුවෙද්දීම ප්‍රතිකාර සඳහා යොමු වුණොත් මේ රෝගය ප්‍රතිකාර හරහා සුවපත් කරගන්න පුළුවන්. මේ ගම් වතුර තත්ත්වයට එක්ක ඔයාට දවස් 3කට වඩා තද උණක් තියෙනවා නම් අනිවාර්යෙන් ප්‍රතිකාර සඳහා වෛද්‍ය මධ්‍යස්ථානයකට යොමු වීම අත්‍යවශ්‍ය වෙනවා. මොකද මීමුණ කියන්නේ මාරාන්තික රෝගයක්. ප්‍රතිකාර හරහා සුවපත් කරන්න පුළුවන් වුණත් නිසි ප්‍රතිකාර නොලැබුණොත් ජීවිතේ පවා අහිමි වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ බැක්ටීරියාව මගින් ඔයාගේ වකුගඩු, අක්මාව ආදී අවයව විනාශ කරනවා. ඒ නිසා එහෙම දරුණු හානියක් වෙන්න කලින් ප්‍රතිකාර සඳහා යොමු වීම සෑහෙන වැදගත් වෙනවා. සාමාන්‍ය රුධිර පරීක්ෂාවක් කළාම ප්ලේට්ලට්ස් ඒ කියන්නේ රුධිර පට්ටිකා ප්‍රමාණය සෑහෙන අඩුවීමක් මෙන්න මේ මීමුණ රෝගයේදී දකින්න පුළුවන්. ඩෙන්ගු රෝගයේදීත් මේ විදිහටම රුධිර පට්ටිකා ප්‍රමාණය අඩු වෙනවා. හැබැයි මීමුණවලදී රුධිර පට්ටිකා අඩු වෙනවට අමතරව සුදු රුධිරාණු ප්‍රමාණය සෑහෙන වැඩි වෙනවා. මීමුණ රෝගය සඳහා ගොඩක් වෙලාවට ප්‍රතිකාර විදිහට ලබා දෙන්නේ ඩොක්සිසයික්ලින් කියන ප්‍රතිජීවකය. මේ ඖෂධය රෝගය වැළඳෙන්න කලිනුත් ලබා ගන්න පුළුවන්. ඒ හරහා රෝගය වැළඳීමට තියෙන අවදානම සෑහෙන ප්‍රමාණයකින් අඩු කරගන්න පුළුවන්. කුඹුරු වල වැඩ කරන අයට, ගොවිතැන් කටයුතු කරන අයට, ඒ වගේම පතල් කර්මාන්තයේ යෙදෙන අයට, ඒගොල්ලෝ අර පස සහ ජලය සමග නිතරම ගැවසෙන නිසා ඒ අදාළ කටයුතු වලට යොමු වෙන්න කලින් මෙන්න මේ ඖෂධය ලබා දීම ලංකාවේ ගොඩක් වෙලාවට සිද්ධ කරනවා. දැන් මේ විදිහට විශාල ගම් වතුරක් ඇවිල්ලා වසංගත රෝග බෝවීමේ වැඩි අවදානමක් තියෙන අවස්ථාවක අපිට පුළුවන් මෙන්න මේ ඖෂධය වෛද්‍ය උපදෙස් මත අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් අනුව මෙන්න මේ ඖෂධය ලබා ගන්න. ඒ හරහා මීමුණ හැදෙන්න තියෙන අවදානම අඩු කරගන්න පුළුවන්. හැබැයි මේ ඖෂධවලත් සයිඩ් ඉෆෙක්ට් ඒ කියන්නේ අතුරු ආබාධ පවතින නිසා හිතුමතේ ලබා ගැනීම සුදුසු නැහැ. විශේෂයෙන්ම අවුරුදු 8ට අඩු කුඩා දරුවන් සඳහා මේ ඩොක්සිසයික්ලින් කියන ඖෂධය සුදුසු වෙන්නේ නැහැ. මොකද මේ ඖෂධය කුඩා දරුවන්ට ලබා දුන්නොත් ඒගොල්ලන්ගේ දත් ස්ථිරව අවපැහැ වෙනවා. ඒ වගේම මේ ඖෂධය ගර්භණී මාතාවන් සඳහා සුදුසු වෙන්නේ නැහැ. කුඩා දරුවන්ට සහ ගර්භණී මාතාවන්ට මේ ඩොක්සිසයික්ලින් ඖෂධය සුදුසු නොවන නිසා එයාලට වෙනත් ප්‍රතිජීවක වර්ග ලබා දෙන්නේ.
මෙන්න මේ නිසායි මම කිව්වේ වෛද්‍ය උපදෙස් මත විතරක් මේ ඖෂධ ලබා ගන්න ඕනේ කියලා. මුළු ලංකාවම දරුණු ඛේදවාචකයකට මුහුණ දීලා අසරණ වෙලා ඉන්න මෙන්න මේ මොහොතේ. ඔයාලා අනවශ්‍ය විදියට ගම් වතුරට බෑලා, දාගරලා සෙල්ලම් කරලා පීනලා මේ ලෙඩ රෝග, වසංගත ලෙඩ රෝග හදාගන්න එපා. මොකද ආරක්ෂා වෙන්න පුළුවන්කම තියාගෙන විහිං ලෙඩ හදාගෙන ජීවිතේ නැති කරගන්න ඕනේ නැහැනේ. විශේෂයෙන්ම කුඩා දරුවන් සහ ගර්භණී මාතාවන් මේ ගම් වතුරට නිරාවරණය වීමෙන් හැකියතාක් බලකින්න. ඒ වගේම ඔයාගේ නිවස ගම් වතුරට යට වුණා නම් වතුර අඩු වෙලා ගියාට පස්සේ නිකම්ම වතුරෙන් විතරක් හොදන්න නැතුව බ්ලීචින්, ඒ කියන්නේ විරංජන කාරකයක් අඩංගු රසායනික ද්‍රව්‍යයකින් පිරිසිදු කරගන්න. එහෙම නොවුනොත් මේ මියුණ හදන බැක්ටීරියාව බිත්තිවල පොළවේ ආරක්ෂා වෙලා තිබිලා පසු කාලිනව වාට ශරීරගත වෙන්න පුළුවන්. ඉතින් මේ වසංගත රෝග ගැන දැනුවත් වෙලා අපි ආරක්ෂා වුණොත් මේ වසංගත හරහා ඉදිරියේදී අහිමි වෙන්න තියෙන මිනිස් ජීවිත සෑහෙන ප්‍රමාණයක් අපිට ආරක්ෂා කරගන්න පුළුවන් වෙනවා. මේ දුෂ්කර අවස්ථාවේදී හැමෝම වගකීම් සහගත විදියට හැසිරෙන්න. ඒ වගේම මේ මොහොතේ අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ට වචනකින් හරි උදව් උපකාර කරන හැමෝටම